ඉතින් බලන්නකො මේ හරිය තියෙන ලස්සන වැහිබර කාලගුණෙත් එක්ක. ඉතින් මෙන්න මෙතෙන්ට කියනකොට මේ වෙයි තියෙන භයානකම තැන කියලා. හේලෝ කට්ටියටම ඉතින් කොහොමද? මොන අද ගෙනලා තියෙන්නේ දකුණින් ඉඳන් පොළොන්නරුවට යන වීඩියෝ එකක්. ඉතින් හරියටම ගත්තොත් දැන් මම මේ ඉන්ටර්නෙට් ඉඳන් පොළොන්නරුවට පැය 6ක විතර ගමනක්. ඉතින් බලමු කොහොමද අපි යන්නේ කියලා. අපි උදේ 2:00මාරක් 3ත් අතර වගේ තමයි මෙහෙන් යන්න පිටත් උනේ. මේ දැන් අපි ඉන්නේ වෙලිපැන shopping mall එක ගාව. ඉතින් වෙලාව වෙලා උදේ 4:00මාරයි. මම හිතන්නේ මේ තැන ගොඩක් කට්ටිය දන්නවා ඇති. දැන් මේ ඉන්නේ මීරිගම highway එක ගාව. ඉතින් මීරිගම highway එක ගාවට එනකොට නම් සාමාන්‍යයෙන් උදේ 6 විතර වෙලා. ඉතින් ඔහොම ටික දුරක් අපි ඇවිල්ලා හරියකදී වාහනේ නැවැත්තුවා. ඉතින් දැන් එක දිගට ගොඩක් වෙලා ආවනේ. ඒකත් එක්ක ඉතින් කට්ටියටම මහන්සි. ඉතින් බලන්නකො මේ හරිය තියෙන ලස්සන වැහිබර කාලගුණෙත් එක්ක. ඉතින් මේ ගඟේ නම නම් මං කියන්නේ දන්න කට්ටිය නම් දන්නවා ඉතින් මොකද්ද මේ ගඟ කියලා. මීට ටික දවසකට කලින් ආපු ගඟ වතුරෙන් මේ ගඟ පිට අර ගැලුවා. ඉතින් ඒකත් එක්ක මේ අවට ගොඩක් ලොකු විනාශයකට පත්තර තියෙනවා. ඉතින් එච්චර ලොකු විනාශයක් කරපු ගඟ තමයි දැන් මේ නිශ්ශබ්දව ගලාගෙන යන්නේ. ඉතින් අපි පොළොන්නරුවට ආවේ පොඩි වැඩ වගේකට. ඒකට ගොඩක් ලොකු වෙලාවක් ගියා. දැන් ඉතින් ආපු වැඩේ කරගත්තා. දැන් ආයෙත් ඉන්නේ අපේ ගෙවල් වලට යන්න. ඉතින් ඔය යන ගමනදී අපි ගොඩක් ලස්සන තැනකට ආවා. ඉතින් මේ වෙවේ නම දන්න කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ වීඩියෝ එකේ සුන්දරම ටික තමයි ඔයාලා මේ දකින්නේ. පිඹුරත් ඈව. වැවට අපි යන ගමන් තමයි ඉන්නේ. බලන්නකො ඉතින් මේ වෙවේ තියෙන ලස්සන මම කියනට වඩා ඔයාලම බලන්නකො. හරි වැඩි කතාවක් ඕනේ අපි පල්ලෙහාටම ගිහිල්ලා බලමු මේ වෙවේ තියෙන ලස්සන. ඇත්තටම පල්ලෙහාට ආවන් පස්සේ තමයි මේ වෙවේ ලස්සන හොඳටම පේන්නේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් මේක පේනවා ඇති. ඔයා තාමත් මේ වීඩියෝ එක බලන්න වීඩියෝ එක ලයික් කරන්න උදාද? එහෙනම් දැන් පල්ලෙහා තියෙන ලයික් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් ඒක ලොකු උදව්වක් මගේ වීඩියෝස් වල ඉම්ප්‍රෙෂන් එක වැඩි වෙන්න. channel එක subscribe කරලා නැත්නම් දැන් පල්ලෙහා තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා තියාගන්න. ඉතින් මෙන්න මෙතෙන්ට කියන්න පුළුවන් මේ වෙවේ තියෙන භයානකම තැන කියලා. ඉතින් ඔයාලටම පේනවා ඇති මෙතන තියෙන ගැඹුර. මෙතනින් වැටුණොත් ඉතින් solid.com තමයි. ඉතින් ඔන්න මෙතන අපි කට්ටිය නාලා කරලා පොඩ්ඩක් chill එකේ හිටියා. ඉතින් හාලි වටෙන් පස්සේ අපි ආයෙත් අපේ ගෙවල් වලට එන්න පිටත් වුණා. පොඩ්ඩක් ඉතින් එන එකේ dance එකක් එහෙම දාලා තමයි කට්ටිය ආවේ. පේනවා ඉතින්. ඉතින් මේ එන ගමනදිත් තැනින් තැන අපි නවත්ත තමයි ආවේ. මොකද එක දිගට එනකොට මහන්සියිනේ. මම ඉතින් ඒ වීඩියෝ කරන්න ගියේ නෑ. මේ වීඩියෝ එකෙන් පෙන්නපු ලස්සනම තැන තමයි අර වැව. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලට මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? හිතන දේ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.